සුබ දවසක් යාළුවනේ සුපර් වීඩියෝ සිංහල YouTube channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අඩුමඩු වියදමකින් මෙන්න මේ වගේ බිත්ති ඔරලෝසුවක් හදන හැටි කියලා දෙනවා. මේ ඔරලෝසුව නම් අවුරුදු 25ක් විතර පරණ ඔරලෝසුවක්. ඒ නිසා මේකේ මැෂින් එකෙන් නම් ගන්න දෙයක් නැහැ. මේ ඔරලෝසුව හදන්න රුපියල් 250යි ගියේ. ඔයාලගේ වලටත් මේ වගේ පරණ ඔරලෝසු තියෙනවා නම් ඒවා විසික් කරන්න එපා. හදලා පාවිච්චියට ගන්න පුළුවන්. මම මේකේ අවශ්‍ය බඩු ගන්න තියෙන තැන් ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී කියන්නම්. දැන් අපි මේක ගලව ගන්න යන්නේ. මේකේ නම් එන දාලා නැහැ. මම මේ වගේ ටේප් එකක් ගහලා තියෙන්නේ. ටේප් එක අයින් කරනවා. තවත් ඒ වගේම ටේප් එකක් ගහලා තියෙනවා. ඒකත් අයින් කරනවා. ඔයාලට පේනවා ඒ ඔරලෝසුවේ කටු ඔක්කොම ගැලවිලා තියෙන්නේ. හරි මේ වගේ පියන අයින් කරගත්ත උඩ වීදුරුව. හරි ඒකත් අයින් කරා. ඊළඟට අපි වෙන්න මේ නට් එක ගලව ගන්න ඕනි. මෙන්න මේක ස්පැනර් එකක් භාවිතයෙන් ඒක ගලවන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ටූල් එකක් හරි පාවිච්චි කරලා ඒක ගලව ගන්න. මෙන්න මේ තමයි මම ඉස්සෙල්ලා කලින් කියපු මැෂින් එක. ඒකට හම්බ වෙනවා මෙන්න මේ කටුව ඉඳන් හම්බ වෙනවා රුපියල් 250ක් වෙන්නේ. පැය කටුව, මිනිත්තු කටුව, තප්පර කටුව, ඒ කටු තුනම හම්බ වෙනවා. මේ කටු පොඩ්ඩක් ඇද වෙලා තිබ්බොත් ඒක චුට්ටක් අතින් කෙලින් කරගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි හම්බ වුනේ. හරි මේකේ මේ වගේ නට් එකක් තියෙනවා. ඒකත් අපි ගලවලා අයින් කරගන්න ඕනි. ඒ අලුත් මැෂින් එකේ තියෙන නට් එක. ඊට පස්සේ ඒකේ වොසර් එකකුත් තියෙනවා. මේ තමයි වොසර් එක. ඒකත් අපිට ඕනි වෙනවා. ඊළඟට මම මේ විදිහට මේක මැෂින් එක දානවා මේ සිදුර තුලින්. ඒක දාද්දි බලන්න බැටරිය දාන තැන තියෙන්න ඕනි පල්ලට. ඒ කියන්නේ හයි ඉලක්කම් පැත්තට තමයි බැටරිය දාන තැන තියෙන්නේ. නැත්තම් නට් එක තද කරාට පස්සේ ටිකක් අමාරුයි ඒක හරව ගන්න. ඒක හරියට සෙට් කරලා මෙන්න මේ විදිහට සිදුර ඇතුලින් දාලා අපි නට් එක තද කර වොසර් එක දානවා. මේ විදිහට වොසර් එක දාලා තමයි නට් එක තද කරන්නේ. මේ විදිහට තද කරලා අතේ ගානට වගේ තද කරන්න ඕනි. ටූල් එකකින් අල්ලලා පොඩ්ඩක් තද කරනවා. මේ වගේ. හරි දැන් ඊළඟට අපිට තියෙන්නේ කටු සෙට් කරගන්න. මේකේ පරණ කටුව නැනම් සෙට් කරන්න පුළුවන්. ඒකව ගැලපෙනවා නම් විතරයි. නැත්තම් මේ අලුත් කටුවම සෙට් කරනවා මම. කටු සෙට් කරද්දී මම මේ කරන විදිහටම සෙට් කරන්න. 12 ඉලක්කම කෙලින් කටු තුනම සෙට් කරන්න. මේ විදිහටම ඉස්සලා පැය කට්ට, ඊළඟට විනාඩි කට්ට, ඊළඟට තප්පර කට්ට. ඒ විදිහට තමයි කටු තුන සෙට් කරන්න ඕනි. නැත්නම් තප්පර කට්ට සෙට් කරොත් ඊළඟ එක සෙට් කරගන්න බැරි වෙනවා.
මේ විදියට පිළිවෙලටම සෙට් කරන්න. 3-4 පාර ගලවන්න දාන්න යන්න එපා. එහෙම වුණොත් මෙතන බුරුල් වෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. එහෙම වුණොත් ඒක ආයෙ වෙනම අලව ගන්න වෙනවා අපට. ඒ හින්දා එහෙම කරගන්න එපා. මෙන්න මේ වගේ කට 3 එකපාරින්ම සෙට් කරගන්න. හරි මෙන්න මේ විදිහට මම සෙට් කරා. අපි දැන් බැටරි දාලා බලන්න ඕනේ මේක වැඩ කරනවද නැද්ද කියලා. දැන් ඊළඟට අපි මේ විදිහට වෙලාව හදන එකෙන් මේ විදිහට කරකවනවා. ඒ කරකවද්දී එක කට්ටක අනිත් කට්ට වදිනවද කියලා බලන්න ඕනි. මෙන්න මේ විදිහට මෙතන චුට්ටක් වදිනවා වගේ බලමු. හරි මේ විදිහට අපි 3 ගාවට ගෙනිච්චා. එතකොට හරියට 3 කෙලින් පැය කට්ට තියෙන්න ඕනි. 12 කෙලින් විනාඩි කට්ට තියෙන්න ඕනි. ඒ විදිහට මේකේ තියෙනවා. මෙතන චුට්ටක් වදිනවා. ඒක පොඩ්ඩක් කරකවලා බලමු. එමුණ පොඩ්ඩක් කටුව යටට කරලා පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. මේ විදිහට මම බැටරියත් සෙට් කරනවා. හරි මේ විදිහට ඔයාලට පේනවා ඇති වෙලාව යනවා. ඔයාලට මම තාම කිව්වේ නෑ මේක ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා. මේ වගේ මැෂින් ගන්න තියෙනවා කොළඹ කොටුවේ දෙවන හරස් විදිහාරියෙන් තමයි මේ ටික මම ගත්තේ. එතන දෙපැත්තේ කඩවල් වල මේවා විකුණනවා. ඔයාලට එතනින් ගත්ත මැෂින් එක චෙක් කරලා බලලා ගන්න පුළුවන්. ඊළඟට මම මේක කැතට තිබ්බ ෆ්‍රේම් එක මේ විදිහට මාක පෙන් එකකින් පාට කරනවා. පාට කරලා try කරලා බලනවා අලුත් පිටුමක් ගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ඔයාලට පරණ ඔරලෝසු තියෙනවා නම් ඒවා වටේ ස්ටිකරයක් එහෙම ගහලා හිටන් හදා ගන්න පුළුවන්. හරි මම මේ විදිහට ඔය පොඩි ඩිසයින් ටිකක් දැම්මා. හරි ඊළඟට මම මේක වීදුරුව වහලා මේක සෙට් කරගන්නවා. මේක සෙට් කරගද්දී ඔයාලට ඇන නැත්තම් සෙලෝ ටේප් වලින් අලව ගන්න පුළුවන්. ඒක ඔයාගේ බිත්ති ඔරලෝසුව අනුව තමයි තීරණය වෙන්නේ. මෙන්න මේ ෆ්‍රේම් එකත් මේ විදිහට සෙට් කරලා සුදු පාට සෙලෝ ටේප් වලින් අලව ගත්තාම ඇලෙවුවා කියලා පේන්නේවත් නැහැ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට බලන්න ෂෙයා කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලට සුබ දවසක්.